ටොන් ලක්ෂ ගණනක් බර ඇති යෝධ නෞකාවක් මුහුදේ පාලනය කරන්නේ කොහොමද කියලා ඔබ කවදා හරි හිතලා තියෙනවද? අද අපි Nature and Wheels EW තුලින් නෞකාවක සමස්ත පද්ධතියම ගවේෂණය කරමු. මුලින්ම අපි බලමු නෞකාවක මොළය හෙවත් බ්‍රිජ් එක. මෙතන තමයි නෞකාවේ සියලුම මෙහෙයුම් කන්ට්‍රෝල් වෙන්නේ. නවීන රේඩාර් පද්ධති සහ GPS තාක්ෂණය මගින් මුහුදේ තියෙන අනෙක් නෞකා සහ බාධක හඳුනාගෙන ආරක්ෂිතව ගමන් කරන්න මාර්ගය සකස් කරගැනවා. දැන් අපි යමු නෞකාවේ හදවත හෙවත් එන්ජින් රූම් එකට. මෙතන තියෙන දැවැන්ත ඩීසල් එන්ජින් තට්ටු කිහිපයක් උස වෙන්න පුළුවන්. මෙම එන්ජින් මගින් ලැබෙන දැවැන්ත බලයෙන් තමයි මුහුද යට තියෙන යෝධ ප්‍රොපෙලරය කැරක වෙන්නේ. නෞකාවක වේගය සහ හැසිරවීම සම්පූර්ණයෙන්ම වෙනස් කරන අතිනවීන වොටර් ජෙට් තාක්ෂණය ගැන ඔබ දන්නවද? මෙහිදී සාමාන්‍ය ප්‍රොපෙලර් එකක් වෙනුවට නෞකාවේ යටින් ඇදගන්නා ජලය ප්‍රබල පම්ප් එකක් කරහා පිටුපසට විදීම මගින් ඇතිවන පීඩනය නිසා නෞකාව ඉදිරියට ගමන් කරයි. ප්‍රොපෙලර් එකක් නැති නිසා මේ ක්‍රමය මගින් ඉතා නොගැඹුරු මුහුදේ පවා නවකාව ආරක්ෂිතව ධාවනය කළ හැකියි. මුහුද මැදදී නෞකා එකිනෙකා සමග සංනිවේදනය කරන්නේ කොහොමද? ඒ සඳහා දජසන්තා නමින් රහස් භාෂාවක් තියෙනවා. තවත් දජයකින් නෞකාවේ ඇති අනතුරුදායක දවිය හෝ ලෙඩ රෝග ගැන පවා සිග්නල් කරනවා. මේ නාවිකයන්ගේ රහස් භාෂාවක්. නෞකාවක ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලැබෙනවා. ජීවිතාරක්ෂක බෝට්ටු සහ ගිනි නිවන පද්ධති නිතරම සූදානමින් තබාගත යුතුයි. නෞකාවක තිබෙන වැදගත්ම ජීවිතාරක්ෂක මෙවලම තමයි ලයිෆ් බෝට්ටුව. හදිසි අවස්ථාවකදී මේ ඉතා ආරක්ෂිතව මුහුදට පහත් කරන්න පුළුවන්. මෙහි විවිධ වර්ගවලින්ද පවතී. මෙහි ඇතුළත සති කිහිපටකට අවශ්‍ය ආහාර, ජලය සහ බෙහෙත් අඩංගු වෙනවා. ඕනෑම දරුණු මුහුදු රළකට ඔරොත්තු දෙන විදිහටයි මේ නිපදවා තිබෙන්නේ. මහා සාගරයේ මැදදී නැවක් අනතුරකට පත් වුණොත් හදිසි පණිවිඩයක් යවන්නවත් වෙලාවක් නැති වුණොත් මොකද වෙන්නේ? මෙන්න මේකට තමයි APRB කියන්නේ. නැවක් ගිලෙන්න පටන් ගත්තම ජල පීඩනය නිසා මේ උපකරණ මතු පිටට පැමිණි විට ඒ චන්ද්‍රිකාවට ගුවන් විදුලි සන්දා යවයි. මේට නැවේ නම සහ පිහිටීම චන්ද්‍රිකා පුචිවියේ ගොඩබිම් මධ්‍යස්ථාන වෙත සන්තාව යවයි. තත්පර කිහිපයක් ඇතුළත ළඟම ඇති රටේ නාවික සහන මධ්‍ය දුක්ෂිත තත්වයට පත් වූ අය බේරා ගැනීමට දැන් ගලවා ගැනීමේ කණ්ඩායම් යොදවා තිබේ. තාක්ෂණය නිසා මුහුදේ ජීවිතය අද වඩා ආරක්ෂිතයි. අවසාන වශයෙන් නෞකාවක් නතර කර තබන නැංගුරම් පද්ධතිය. මම මීට කලින් වීඩියෝක පෙන්වූ පරිදි මෙහි දම්වැලේ බර ඉතා වැදගත්. ඒකේ ඕනුම් නවීන නෞකාවක තිබෙන හෑන්ඩ් බ්‍රේක් එක මොකක්ද කියලා ඔබ දන්නවද? GPS රේඩාර සුපිරි පරිගණක කොච්චර ආවත් තවමත් ආවත් ඇත්තටම නැව නවත්වන්නේ නැංගුරමට සම්බන්ධ කරලා තියෙන මේ දම්වැලේ බරින්. මේ දම්වැලේ එක පුරුකක් විතරක් කිලෝ 100කට වඩා බරයි. හැබැයි නැංගුරම දාන්න කලින් මුහුදු පතුල වැලිද මඩද කියලා අපි අනිවාර්යයෙන්ම බලනවා. මේ යෝධ දම්වැල මුහුදු පතුලේ ඇති කරන ඝර්ෂණය තමයි නැව ගසාගෙන යාම වළක්වන්නේ. ඒ නිසයි කොච්චර අලුත් තාක්ෂණය ආවත් තවමත් නැංගුරමට විකල්පයක් නැත්තේ. GPS රේඩා කොච්චර ආවත් නැවක එන්ජිම නැවතුනොත් තියෙන එකම බලාපොරොත්තුව මේ නැංගුරමයි. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. See you in the next video. Don't forget to subscribe.